ගයිස් කොහමද අපි මේ පාර යන්නේ කැබිලිත් ඔයගොල්ලෝ දැන්නම දන්නේ නැති කොහෙද යන්නේ කියලා තම්මෙල්ලකින් දැකලා අපි යන්නේ කැබිලිත් මාස ගාණක් අපි මේක ප්ලෑන් කරලා දවස් 21ක් මේ වෙලාව තමයි ගමන යන්නේ මේ ඔයගොල්ලන්ට පේන උදේ පාන්දරම අපි ඒ කියන්නේ කැබිලිත් යන දවසේ අපි පිටත් වෙන්න යන දවසේ උදේ පාන්දර අපි ගියා කොළඹ මැනින් මාකට් එකට පළතුරු ගන්න පූජාවට අවශ්‍ය මොකද අපි මෙහෙන් තමයි ඔක්කොම අරගෙන ගියේ අපේ වාහන 3ක් ගිය නිසා අපිට ඒක ප්‍රශ්නයක් වුණේ නැහැ ඒක නිසා අපි මේ බඩු ටික ගන්න මුලින්ම ගියේ මැනින් මාකට් එකට උදේ පාන්දරම ගියා අපි යනකොටත් අපේ අනිත් යාළු ටික ඔක්කොම මැනින් මාකට් එකට ඇවිල්ලා මයි අනිත් යාළු ටික පාරක් වුණා අපි දෙන්න යනකොට ටික පාරක් වෙලා එතකොට අපි දෙන්න යනකොටත් කට්ටිය ඇවිල්ලා තින්නේ ඔය තින්නේ අපේ යාළුවන්ගේ වාහන දෙකේ ඒගොල්ලෝ ඇවිල්ලා බඩු ටික තෝරනවා මේ ඉන්නේ සෙට් එකම ඉල්ලා පළතුරු තෝරනවා ගොඩක් පළතුරු අරගෙන තිබුණා අපි ඇත්ති ඒතර පළතුරු ටිකත් අපි එහෙම යාළුවොත් එක ගිහලා තෝරලා බලමු අපි ඉස්සරහට කොහොමද අපි යන්නේ අපේ මේ අපි කොහොමද කැලිය ඇතුළේදී සවයිරුනේ ඔක්කොම බලමු ගායිස් අපි උදේ පාන්දර පළතුරු ගන්න ගියාට අපිට යන්න එතන කැබිලිතර අපිට යන්න තිබුණේ දවල්. ඒ කියන්නේ අපි කොළඹින් කට්ටිය පිටත් වෙන්න ප්ලෑන් කරන් හිටියේ අපි දවල් 1ට එකමාරට වගේ පිටත් වෙමු කියලා කොළඹින්. මොකද කොටත් දවස් අපි නිවාඩු දැම්මා. ඔෆිස් යන කට්ටිය දවස් 4ක් විතර නිවාඩු දැම්මා. එතකොට එදත් උදේ වරුව වැඩ කරලා ගියේ අපි මේ ඔෆිස් යන සෙට් එක. ඒ නිසා අපි ඒගොල්ලෝගේ මේකත් එක්ක අපි දවල් තමයි පිටත් වෙමු කියලා හිටියේ. ඒක නිසා අපි පිටත් වුණේ දවල් පළතුරු වේලාසන අරගෙන පැක් කරගෙන ඔක්කොම කරගත්තට කොළඹ පිටත් වුණේ දවල්. මෙතන පළතුරු වලින් අපි ඊට පස්සේ කරේ ඔෆිස් යන කට්ටිය එමෙගල් වලට ගිහලා ඔෆිස් ගියා. අපි ගෙවල් වලට ගිහිල්ලා ලෑස්ති වෙලා නාලා ඔක්කොම පැක් කර පළතුරු ටික අතරගෙන තමයි අපි දවල් යන්න පිටත් වුණේ. එන හිමිදිරි සීලට සිතුවිලි කිති කැවුණා එක පාරට ආදර මල් සුවඳ දැනුණා මද හාසනග ඈ හොරහින් වගේ බැලුවා හිත නාඹර තාලෙට වෙල් දෙනිවල නැටුවා එන හිමිදිරි සීලට සිතුවිලි කිති කැවුණා එක පාරට ආදර මල් සුවඳක් දැනුණා මද හාසනග ඈ හොරහින් වගේ බැලුවා ඔන්න ගායිස් ඊට පස්සේ අපි එක මාර වෙනකොට කට්ටිය ලෑස්ති වෙලා මායි උදාරේ ගියා රශ්මිකව ගන්න. රශ්මිකීට පිළියන්තර. එතකොට අපිත් එක්ක අපේ යාළුවෝ සෙට් එකට අමතරව තව ගියා අපේ නිපුණ අයියා කියලා ඉන්න යාගේ කසින්ස්ලා වගේක් ඒගොල්ලන්ව ගන්න මලිත්තුයි අපේ සෙට් එකේ ඉන්න තව කට්ටිය ඒගොල්ලන්ගේ වාහනවල ඒගොල්ලෝ ගියා ඒව ගන්න. මායි උදාරේ ගියේ රශ්මිකව ගන්න. රශ්මි පිළියන්දලින් අරගෙන තමයි අපි හයිවේ එකට දානවා කියලා කට්ටියට කෝල් කරලා කිව්වේ. අපි හයිවේ එකට දාලා ඊට පස්සේ කට්ටිය ආයේ අපි සෙට් වෙමු කියලා කතා කරගත්තේ සර්විස් ඒරියා එකේදී. ඉතින් අපි ගියා රශ්මිකව ගන්න පිළියන්දරට. ඔන්න ඉතින් රශ්මිකත් ආවා ගයිස්. රශ්මිකවත් අරගෙන අපි පිළියන්දලින් රශ්මිකවත් දාගෙන අපි පිටත් වුණා සර්විස් ඒරියා එකට අපි අනිත් කට්ටියව සෙට් කරගන්න. අපි යමු සර්විස් ඒරියා එකට. ඇවිදින් ආදරයෙන් මා වෙනුවෙන් හිඳිනා අයුරු මිදිරි දැනෙන් හැඟුමන් පාමුල සිත් මාරු බිඳයි ඔබ ළඟ නිවුරු සේදවලා අතුරාලා සඳ පායා ඇතිරෑ තුරුලේ ගෙවමු මා පැත
අපි පරක්කු වෙලා කියලා හිතුවට අපි තමයි මුලින්ම ඇවිල්ලා තියෙන්නේ. ඉතින් කට්ටිය එනකන් ටිකක් බලන් ඉඳලා නැති තැන අපි කරපු වැඩේ පොඩ්ඩක් කෑවා. උදේට කාන ආවේ දවල්ට තමයි කාලෙට නැත්තේ. මේගොල්ලෝ නිකන් ප්ලේන් ටිකක් බීලා කට්ටිය හැලව ගෑවා. මන්න ඒකට අපිට හම්බුණා චූටි යාළුවෙකුත් මේ ඉන්නේ. ඊට පස්සේ ටිකකින් කට්ටිය ආවා. ඇවිල්ලා අපි ගමනට උමුණා තව පොඩි බඩුවක් ගත්තා. ඒ ටික ෆුඩ් සිටි එකෙන් සෙවි සිටි එකේ තිබුණු ෆුඩ් සිටි එකෙන් ගත්තා. මලසුලගේ පාද සලා පියඹන්නේ තෝයන්නේ රහසක් මට නොතේරුණා මල නටුවෙන් ගිලිහිලා හරිහට කාරයි කාටකාරයි අපි ළමයි කොහොම හරි හයිවේ එකකින් එළියට දාලා මත්පලට ආවා. අපි එද්දිත් අපේ අනිත් වාහන දෙක ඇවිල්ලා තිබුණේ. ඒගොල්ලෝ නවත්තලා තිබුණා මොනවාරි කමු කියලා. මොකද දවල්ට කාලා හිටියේ නෑ. අපි කෑවට අනිත් අය කාලා හිටියේ නෑ. අපි ඊට පස්සේ එම්ම ගියා. මම හිතන්නේ මේ වීඩියෝ එකෙන් තමයි දැනගන්න අපි කෑවා කියලා ඉතින්. අපි ඊට පස්සේ ආවා ෂේප් එකේ මෙතනට කට්ටිය තුල මල්ලා මෙතන පොඩි කඩයක් තියෙනවා. අපි කතරගම ඇද්දි මෙතන තමයි නවත්තන්නේ ගොඩක් වෙලාවට. මෙතනට ඇවිල්ලා කට්ටිය ආයේ ප්ලේන්ටි බීලා රොටි කෑවා. පොල් රොටි ප්ලේන්ටි. කාලකට බෝමෝවෙ ධම්මානේ පුට්ටෝ පෙපොසි කිම්මනේ දේ මොල් පොකුණත් කාන්සිකින් වෙලේ මේ වසන්තයේ දේ වෙනසුනි මා එක්ක තාලෙන්ට පොළවේ නාරිකට කාරයි කාටකාරයි පොකුණු යුර කොළ වැටිලා නන්සිතයි මෝමයි කියලා ඇගේ නටුවට වහවතිලා කාටත් මගේ රහස කියලා ආලකට මුරාවි රාගකට තතානුකි අපුමල් පුරුට්ටු වෙනුමවි මේ ඉන්නේ කවිත බෙරලියක්ද. එතකොට මේ ඉන්නේ නිපුණ කෞශල ප්‍රනාන්ඩෝ. එතකොට මේ ඉන්නේ රශ්මික. ඔයගොල්ලෝ දන්නවද රශ්මික නම් පෙන්වන්නේ. එතකොට ඔය ඉන්නේ මලිත් ඒ කන්නඩිය දාගෙන ඉන්න කොටු එකක් වෙන අංකල් කෙනෙක් වගේ ඉන්න උදාර. ඔය තමයි අපේ සෙට් එක. අපේ සෙට් එකට අමතරව ගියා නිපුණයලගේ අයියා ගියා. තව එතන ඒගොල්ලෝ මාමලා දෙන්නෙක් ගියා. එයාගේ පුතෙක් ගියා. ඒ ටික තමයි අපෙන් ගියේ. එහෙන් අපිට තව ගමේ කට්ටිය කෙනෙක්ව අපේ උදව්වට යන්න. අපි දැන් ඊට පස්සේ ඉතින් යන්න තමයි තියෙන්නේ. දැන් මෙතනින් පස්සේ ආයෙ තියෙනවා කිලෝමීටර් මම හිතන්නේ අපිට 100ක් හරි ඔන්නම ගානක් වෙනවා මතකත් නෑ. යන්න තමයි තියෙන්නේ. යමු ඉතින් අපි දැන් ටිකක් හවස් 3 අපි යනකොට අපි ඊට පස්සේ මෙතන තමයි ආවිල නැවතුනේ. කොහොම හරි අපි එද්දි ටිකක් හවස් වුණා. හවස්ුත් නෙමෙයි රෑ වුණා. රෑ වෙලා මෙතනට ඇවිල්ලා අපි මෙතන තමයි ඔක්කොම ලෑස්ති කරගන්න ඕනේ. කියන්නේ කැබිලිත් යන්න මෙතනට තමයි අපි ට්‍රැක්ටර් එනවා කිව්වේ. බඩු ටික පටව ගන්න. මෙතන ඉඳන් කෑම හදාගෙන අපි දැන් අද රෑ ඉඳලා මෙට පාන්දරම පැය ගානක් ඉඳාගන්න තියෙන. එතන ඉඳන් කෙලින්ම උදේට උයාගෙන කරගෙන මෙතන ඉඳන් තමයි අපිට යන්න තියෙන්නේ කැලේට. ඉතින් කට්ටිය මේ දැන් ගොඩක් ලොකු රයිඩ් එකකුත් එක්ක ආවේ. කට්ටිය ඔක්කොම බඩු ඔක්කොම බාලා කරලා පොඩ්ඩක් නිදා ගන්න කියලා තමයි ලෑස්ති වෙන්නේ මෙතනට ඇවිල්ලා. හැබැයි වැඩේ කියන්නේ නිදා ගන්නව හම්බුන්නේ නැහැ. ඊට පස්සේ අපි රෑ පොඩ්ඩක් අපි ජිප් එකේ පොඩි වටයක් ගියා නිකුණාගේ ජිප් එකේ. ගිහිල්ලා අවුමක් ගහලා වතුර ගන්න ගියා. මොකද වතුර ටික පුරවගත්ත කිව්වා වතුර. ඒක නිසා අපි වතුර ටික පුරවගත්ත ගිහිල්ලා දැන් 10 මාරයි අපි ඇවිල්ලා ඉන්නේ. හෙට ගෙනියන්න වතුර අරන්.
මේ පන්සලේ නම මොකක්ද? මේ මාළිගාවිල තියෙන පන්සල. මෙහෙන් තමයි ෆිල්ටර් වතුර ගන්න. ඒක ඔච්චර පොඩ්ඩක්. ඉතින් වතුර තියෙයි කියලා කාන්දර නේද වතුර නැහැ. පොඩ්ඩක් කවි මොකද? මේ ඉන්නේ කවිත උදාන. sorry. Kok botol? Bulan phone nak jangan ada. Jangan itu nak me water me usaran dai. Torch kalla dai. Wah phone kan torch kalla non. Guys අපි නැවතුනේ මාළිගාවිල තියෙන පන්සලේ. මාළිගාවිල තියෙන පන්සලේ තමයි අපි ඔක්කොමලා ගිහිල්ලා අපේ බඩු ඔක්කොම එතනින් තියලා අපි එතන හදලා තියෙනවා අර කට්ටිය නැවතින්න පුළුවන් විදිහට රූම්ස් එහෙම සාමාන්‍ය විදිහට හොඳට තියෙනවා. අපි එතන තමයි නැවතුනේ. නැවතිලා ඒ බඩු ඔක්කොම එතන අපි ගෙනිච්ච පළතුරුයි ඒක ඔක්කොම ආයෙ අපේ වාහන වලින් එළියට අරගෙන මොකද අපි ඇද්දි එතන ට්‍රැක්ටර් එනවා කියලා තිබුණා. අපි වතුර ගන්න ඇදිනවා ඇවිල්ලා තිබුණේ නැහැ. ඒ ඔක්කොම අපි පැක් කරලා එළියට අරන් තියාගත්තේ මොකද අපි යනකොට ඔක්කොම පැක් කරගන්න ඕන උදෙන්ම යන හින්දා රෑ එනවා කිව්වා ට්‍රැක්ටරේ. ඒකින්ද අපි වතුරත් ඔක්කොම අරගෙන ගියා 10 එතනට මොකද මාළිගාවිල පන්සලේ එහා පැත්තෙන් තමයි අපිට වතුර ගන්න තිබ්බේ. ඒ වාහන වලට ආයෙ දාගෙන අපි ගියා අපි නැවතිච්ච තැනට ආයෙ. පිස්සුද වාට කොහොම හරි අපි වතුරත් පුරවගෙන අපේ ලොකේෂන් එකේ ගෙන අපි නවතින තැනට ඇත්ති වෙන්න අපි දඬු මොනරේ ඇවිල්ලා තිබුණා. මේක තමයි නිපුණා බලන් ඉන්නවනම් ඔයා සුපර් බා ඔයා තමයි අපිට මේ එක්ස්පීරියන්ස් එක දුන්නේ ට්‍රැක්ටර් එක යමු කියලා. අපේ ඔක්කොමලකෝ ආයෙත් ගියොත් යන්නේ කැබ් වල නම් යන්නේ තනික ට්‍රැක්ටර් වලම තමයි යන්නේ කියලා තමයි අපි ඔක්කොමලම කිව්වේ. එච්චරට සුපිරි ට්‍රැක්ටර් ගමු. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඉස්සරහට කොහොමද කියලා. දැන් නෙමේ තියෙන හොඳ මේවා ඉස්සරහට. නිපුණාගේ තාම එක බලනවා නම් thank you. අපි මේ වගේ ගමනක් එක්කන් ගියාට ට්‍රැක්ටර් එක. මේක තමයි ට්‍රැක්ටරේ. මේකේ තමයි අපි ඔක්කොම බඩු ඔක්කොම රෑ ඊට පස්සේ එතන ට්‍රැක්ටරේ ආපු අයියලා වගේක් හිටියා ගමේ. ඒගොල්ලෝ ඔක්කොම අපේ බඩු ඔක්කොම පටවලා ඔක්කොම එතන ලෑස්ති කරා. ලෑස්ති අපිට මුකුත් කරන්න තිබුණේ නැහැ. අපි බඩු ගෙන දුන්නා විතරයි. ඒ අයියලා ඔක්කොම බඩු ඔක්කොම පැක් කරලා ඒ ඔක්කොම ලෑස්ති කරලා දුන්නේ අයියලා. අපිට තිබ්බේ නැගලා යන්න විතරයි උදේට. ඒගොල්ලෝ ඊට පස්සේ කිව්වා උදේම අපි එනවා කියලා. එයාලා එහෙම එතනින් පිටත් වෙලා ගියා. අපිත් එහෙම ඇතුළට ඇවිල්ලා ටිකක් පැය දෙකක් තුනක් අපිත් නිදා ගන්න කියලා ඇතුළට නිදා ගත්තා. අපි නිදා ගන්න කියලා ආවට ළමයි අපිට නිදා ගන්න ඇත්තටම ටයිම් එකක් තිබුණේ නැහැ. මොකද ඔක්කොම ලොයිස් දාලා එතන බඩු ටික ඔක්කොම පිළිවෙලකට පළතුරු වෙනම හදාගෙන ඒ ටික කරද්දි වෙලාව ඇත්තටම ගියා මාර විදියට. මේකෙන්ද අපි නිදා ගන්න ටයිම් එකක් නම් ආවේ නැහැ. ඒත් එක්කම අපි පහුවෙන්දට දැන් කැබිලිත් ඒ කැලේට ඇතුල් වෙද්දී අපි කෑම අරගෙන යන්න ඕන දෙයටයි දවල්ටයි. රැයට තමයි අපි ගා ගන්නවා කියලා කිව්වේ. ඒ කියන්නේ උදේට දවල්ට බත් වතාගෙන යන්න ඕන නින්ද කට්ටියම කෑම හදන්න ලෑස්ති වුණා. එළවලු ඔක්කොම කපලා හාල් හොදලා කෑම පොලුත් ගොඩක් ගන්න තිබ්බා. ඒක නිසා කට්ටියම එතන මාර විදිහට උදව් කරගෙන උයන්න ලෑස්ති වුණා. අපේ අර හිටිය අංකල් කෙනෙක් තමයි කෑම හැදුවේ. අපිත් ඉතින් පුළුවන් තරම් ගාඩ් සපෝට් එක දුන්නා. එළවලු කපලා පොල් ගාලා හාල් හොදලා අපි කට්ටිය ඔක්කොම මාරු දෑත දරා ඇවිදින් ආදරයෙන් මා වෙනුවෙන් හිඳිනා අයුරෝ මිදෙවී දැනෙන් හැඟුමන් පාමුල සිත් මාරු බිඳයි ඔබ ළඟ
හරි මෙතන වැඩ ටික ඔක්කොම අපි තුන් දෙනා කරද්දී නිපුණ අයියයි අපේ අනිත් කට්ටිය ඔක්කොමලා සෙට් එක ගියා බඩුව ගැත්තිනවා කියලා ගේන්න පොල්ලා ගෙගේ උනාදුනත් බඩුව ගැත්තිනවා කියලා ගමේ කට්ටිය ගේක එතෙන් ටික ඒගොල්ලෝ කැබ් එකේ අපි ඒගොල්ලෝ එනකොට අපි ඉතින් කෑම කොහොම හදලා තිබුණේ බණ්ඩක් හදලා එතකොට බත්තු යලා මේ පොල් සම්බෝලයක් හදලා ඒ ටික ඔක්කොම අපි වියලා තිබුණේ තව මොනවාද තිබුණා අපේ ගෙදරින් හදාගෙන ඉන්න කට්ටියගේ ඒවා ඒකින්ද ඔච්චර බෙදාගත්තු උදේට අනිත් ඒවා දවල්ට ඒවත් එක්ක කනවා කියලා එහෙම අපි ඊට පස්සේ වාහන වල පිටත් වුණා යන්න ලොකේෂන් එකට. ඒ කියන්නේ වාහන දාන තැන එතනින් පස්සේ තමයි දැන් ට්‍රැක්ටරේත් අපේ පස්සෙන් ඇවිල්ලා අපිව දාගෙන Hi guys වෙලාව 5:41යි. අපි යනවා අපේ වාහන ටික ඔක්කොම පාකින් කරන තැනට. දැන් තමයි අපේ වාහන ඔක්කොම පාක් කරලා තියෙන්නේ. කාර් එක විතරක් උඩ දැම්මා මොකද කාර් එක අපි එන්නේ කාර් එක ගන්න බැරි නෑ. අනවශ්‍ය රැලි කොහොම බාන්න පර්ස් මාමේ සාක්කුවල තිබ්බට අවුලක් නැහැ නේ අර පඳුරු දිනනවා. ඔව් වැසේ තියාගන්න. ඔන්න කොහොම හරි අපි ට්‍රැක්ටරේට නම් කට්ටියම නැග්ගත්ත ෆුල් පැක් කෙලිම පොල් පටෝල වගේ. මොකද ගමේ කට්ටියකුත් යනවා අපිත් එක්ක අපේ උදව්වට උඹලන්ට වෙලාස්නුගේ ඒ ගමේ අයත් ඉතින් ට්‍රැක්ටරේම තමයි යන්නේ. ඒකට බබෙකුත් යනවා ඒ ගමේ මාමා කෙනෙක්ගේ ගමේ යානම් පටලක් පොඩි කාලෙම කැවිලිත් යනවා හම්බෙනවා අපි නම් මේ පළවෙනි පාරේ යන්නේ මාර මාසයෙන් යන ගමනක්. අපි ගිහලා බලමු කොහොමද කියලා ඉස්සරහට. මොනවාද හම්බෙන්නේ කොහොමද ගමන කියලා ඉස්සරහට ගිහලා බලමු. දවසක පාපේදෝ අහසේ මදරල්ලන් ආසේ ගමනේ. කොහොමද guys view එක පට්ටනේ මේ අපි යන්නේ හේනක් මැද්දෙන් දෙපැත්තෙම තියෙන හේන් ගොඩක්ම මේ පැත්තේ දාන්න වට්ටක්ක තිබ්බේ අපි යන්නේ දෙපැත්තෙම ඊට පස්සේ උක් තිබ්බා උග්ගස් වගව පහු කරගෙන ආවා ඊට පස්සේ තිබ්බේ වට්ටක්කා ඊට පස්සේ ඉස්සරහට යන්න තිබ්බ අල්පොන්සු අඹ දාලා මේ ඔක්කොම හේන් නවතින්නේ කුඹුක්කන් ඔය ගාවේ කුඹුක්කන් ඔය පැන්නට පස්සේ රක්ෂිතේ මේවත් රක්ෂිත වලට අයිති ඉඩන්ලු ඒකට හේන් කරන්න දීලා තියෙන්නේ අතනින් පස්සේ මොකද හේන් කරන්න බෑ මොකද මේ ටික මිනිසුන් දීලා තියෙන්නේ හේන් කරන්න ඉස්සරහා ඒ කුඹුක්කන් වලින් පස්සේ හේන් කිරීම තහනම් ඇතුල් වීමත් තහනම් දැන් මේ කැබිලිත් වන්දනා යන අයට ඒක ප්‍රශ්නයක් නෑ අනිත් මිනිසුන්ට එහෙම නිකරුණේ යන්න බැහැලු මම ඒ කියපු විදියට මේගොල්ලෝ අපි මේ යන්නේ මොනවද හේන් දෙපැත්තෙන් මේ කියන මාර විතර අලි ඉන්නවා අලි වසුරු අපි යන පාරෙත් මාර විතර අලි වසුරු තිබුණා උදේ පාන්දරනේ මේ ගමට ආපු අලි ගිහිල්ලා තිබ්බ මේ පාරෙන් මේ අයිලා නම් කියන විදිහට අලි නම් රෑන් පිටින් එනවලු මේවට ඒකින්ද ඒගොල්ලෝ දාලා තියෙන අර අලින්ට වදින්න පුළුවන් වෙන්න අපි ඉස්සර දාගෙන විදුලියට නෙමෙයි අර එල්ලේනේවා තියෙන්නේ දැන්. ඒකට ගොඩක් එන්නේ නැලු බයයිලු. ඒකින්ද මේගොල්ලෝ මේ විදිහට ගොඩක් දාලා තියෙන මේ වෙනන් තිබ්බට පරණ විදිහට දාපු විදුලියට ඉස්සර ළමයි මේ තියෙන ඝන දේවාලේ මෙතනින් තමයි බුදුන් වැඳලා මුලින්ම අපි කැලේට ඇතුල් වෙන්න කලින් මේ ගහට කොළත්තක් එල්ලලා බාර වෙලා දෙවියන්ට මෙතනින් තමයි යන්නේ දෙවියන්ට කියලා යුනඩේ ආරක්ෂා කරලා දෙන්න වතාවත් කරනවා මෙතන ගොඩාක් අපි බැලලා ඒ කොළාතු වෙල්ලලා එහෙම කරා මම පළවෙනි වතාවට ගිහිල්ලා තින්නේ මම මේක මාර ලස්සනයි ගහ පරණ ගහක් මෙතන ගොඩක් බාරේ මරකට ගහලා තියෙනවා ඒක අමුතුයි හරි ගුප්තයි ඒක දැක්කම ඉතින් ඊට පස්සේ අපි කොහොමද මෙතන ඝන දේවාලේ වැඳලා ඔක්කොම කරලා ආයෙත් ට්‍රැක්ටරේට නැග්ගා කට්ටිය විතන සීට් අල්ලන් තිබුණේ. ඉන්න තැන්වල අපි යනකොට උතනකොත් ඒ ගිය සීට් වල තමයි කට්ටිය ගියේ. වෙනස්ුන්නේ නැහැ. මොකද වෙනස් වෙන්න බෑ අපිත් ඉන්නවනේ සයිස් ඒ පේන කට්ටිය ඉන්න සයිස් සෙට් එකකුත් ඉන්නවා. හැරෙන්න බලන්න බෑ. ආයෙ පැක් කරපු දිනම තමයි පැක් වුණේ. නිපුණා අයියාගේ ට්‍රැක්ටරේනේ. ඉතින් යාට කියන්න තියෙන්නේ
මරු ගමන අපේ ඇත්තට මාරම අමාරුයි ට්‍රැක්ටර් එක යනවා කියන එක කොඳු නෑ පිටවල්ලේම අර යකඩේ වදිද්දි අර ගැස්සෙන ගැස් තිල්ලට මාරම අමාරුයි ඇත්තටම අමාරුයි ට්‍රැක්ටර් එක යද්දි හැබැයි මාරම ෆන් එක අයි අපි ගිහිල්ලා නැනේ කවදාවත් මෙච්චර දුරක් ට්‍රැක්ටර් එක මාරම එක්ස්පීරියන්ස් එකක් ඒක මාරු සෙට් එකක් යද්දි කතා කර ඔක්කොම ලැකට යන්නේ මාරම ඒක මාරු මේ තියෙන ළමයි අපිට හම්බෙච්ච අන්තිම වට්ටක් අහේන ඒක හේන අපිට කැලේ හම්බෙච්ච අන්තිම හේන මේ වට්ටක් අහේනක් ඔය වට්ටක පටවනවා ගෙනියන්න පොළව හේනෙන් එළියට ගෙනියන්න ට්‍රැක්ටර් ඇවිල්ලා වට්ටක පටවනවා අපිට තුනේ ඒගොල්ලෝ වට්ටක්ක ගිහලා දාගෙන කණ්ඩ කියලා අපි එතනින් තිබ්බ ලොකු කරන්ට් රටක් තිබ්බා ඒ වැට්ට පහු කරගෙන තමයි බුක්කන් වලට ගාවට යන්න තියෙන්නේ එතනින් එහා රක්ෂිතේ ඔන්න අපි ආවකම බුක්කන් ඔය ගාවට මෙතනින් තමයි මාරම අමාරු ගමනක් තිබුණේ මේ පටන් ගද්දිම මම හිතාගත්තා මේක නම් පිස්සු හැදෙන ගමනක් වෙයි කියලා මොකද මේ කෙලිම දාන්න තිබ්බේ පල්ලමකට දාපු ගමන් බුක්කන් ඔය තිබ්බ මගේ ඉන ගාවට විතර වතුර ඉනක් ගාවට විතර වතුර තිබ්බා ඒක පහු කරලා ආයෙ කන්ද උඩට තමයි යන්න තියෙන්නේ මේකෙන් ආයෙ උඩට එනවනම් ආයෙ උඩට යන්න ඕන කන්දක් උඩට මට මකින් තේරෙනවද අර ගඟ ගිහිලා කාදනේ වෙලා අර මැදි ගඟ පහු කරන් යන්න ඕනේ පල්ලෙහාට දාලා ආයෙ උඩට දාන්න ඕන ට්‍රැක්ටර් එක බලන්න කොහොමද අපි ඒකේ ගයිස් මෙතනින් ට්‍රැක්ටරේ ගන්න බෑ ගයිස් මොකද මෙතන අර මං කිව්වා වතුර තිබුණා කියලා මේ පැත්තෙන් ඒකින්ද ඒ පැත්තෙන් ගන්න බෑ උතන තව පාරක් තියෙනවා ඊට පස්සේ එයාලා කිව්වා එතනින් යන් කියලා එතන වතුර ටිකක් ඒ පැත්තෙන් ඇති වතුර ටිකක් අඩුයි ඒක නිසා ඒ පැත්තෙන් පාර ඔක්කොම හදලා තමයි ට්‍රැක්ටරේ ගන්න මොකද දාන්න බෑ එතන ලොකු කාණුවක් වගේ හැරිලා තියෙන්නේ
ඒතැන්ට ඇතුළට දාන්න කලින් මේගොල්ලෝ එතන ඔක්කොම කපලා ඒක හරියට හදාගත්ත යන්න පාර. අපිත් ඉතින් උඩලා හිටියා. මෙතන අපිට කරන්න ඇත්තටම තිබුණේ නැහැ. එතන ගමේ අයියලා අපිත් එක්ක ගොඩක් ඇවිල්ලා හිටියා උදව් කරන්න. එයාලත් අපිත් එක්ක කැබිලිත්තරම යනකම්ම ගියා. ඒ සෙට් එක තමයි අපිට ඔක්කොම උදව් කරේ යනකම්ම ඒ ටැක්ටරේ ආපු අයියයි එයාගේ යාළුවෝ ටිකයි තමයි මේ ඔක්කොම කරේ අපිට යන්න. මාම ගැඹුරු නෑනේ. වාව්. ඉන්නේ හරියටම කැලේ පටන් ගන්න තැන මේ මෙතෙන් තමයි කැලේ පටන් ගන්න. මේ පැත්තේ ඇවිල්ලා එතනින් ළමයි ටැක්ටරි ගන්නන් ටිකක් වෙලා ගියා. ඇත්තටම ගොඩක් මහන්සි වුණා ඒගොල්ලෝ. එතන අර මඩත් එක්ක ඉරුණා එතන ටැක්ටරේ. එන්න ඊට පස්සේ ඉස්සරහටත් ගන්න බෑ. ඉස්සරහත් තියෙන මඩ. ඊට පස්සේ ඉස්සර ඔය ඔතනින් වැලි කපලා ආයෙ ටැක්ටරේ රෝදේ පිටිපස්සට දාලා පස් කපලා දාලා එහෙම තමයි ටැක්ටරි ගත්තේ උතනින්. ඒ අයියලා නැත්නම් ඉතින් මොනවා කරන්නද හිතා ගන්න බෑ.